ලෝකෙටම 25යි. ලංකාවටම 1යි. රෝල්ස් රොයිස් රථයකින් පාරට බැස්ස අරලිය කුමාරයාගේ නොකියූ කතාව. සමාජ මාධ්‍ය පුරා මේ දවස්වල වැඩිපුරම කතාබහට ලක්වෙන වාහනය මොකක්ද කියලා ඇහුවොත් ඕනෑම කෙනෙක් දෙන උත්තරේ තමයි ඩඩ්ලි සිරිසේන මහතාගේ අලුත්ම රෝල්ස් රොයිස් පැන්තම් සෙන්ටනරි එඩිෂන් රථය. ගොඩක් අය මේ වාහනය දකින්නේ සල්ලිකාරයෙක් සල්ලි වැඩිකමට ගත්ත වාහනයක් විදිහට විතරක් වෙන්න පුළුවන්. හැබැයි මේ දිලිසෙන කළුපාට රථය ඇතුලේ සැඟවුණු දහඩිය මහන්සිය මුසුණු අවුරුදු 40ක අභිමානවත් කතාවක් තියෙනවා. අද අපි කතා කරන්නේ ඒ රෝද 4 ගැන විතරක් නෙවෙයි. ඒ රෝද 4 පිටුපස්ස ඉන්න දැවැන්ත පෞරුෂය සහ මේ වාහනේ තියෙන සුවිශේෂත්වය ගැනයි. මොකද මේ සෙන්ටනරි එඩිෂන් එකේ තියෙන විශේෂත්වය? මේක නිකම්ම නිකන් රෝල්ස් රොයිස් එකක් නෙවෙයි. රෝල්ස් රොයිස් සමාගම 1904 දී ආරම්භ කරලා ඒකේ 100 වෙනි සංවත්සරය සමරන්න 2004 වසරේදී තමයි මේ විශේෂ මාදිලිය හඳුන්වලා දුන්නේ. ලෝකෙටම නිෂ්පාදනය කළේ මේ වගේ වාහන 25ක් විතරයි. එයින් එකක් ලංකාවට ගෙනීම කියන්නේ ලෝක මට්ටමේ ජයග්‍රහණයක්. මේ වාහනය ප්‍රසිද්ධ ස්පිරිට් ඔෆ් එක්ස්ටසි ලාංඡනය සාමාන්‍ය රිදී පැහැයෙන් නෙවෙයි. ඒ නිමවා තිබෙන්නේ ඉතා වටිනා ලෝහ වර්ගයකින්. එහි පදනමේ විශේෂ සංවත්සර ලාංඡනයක් සටහන් කරලා තියෙනවා. රථය ඇතුළත නිමවලා තිබෙන්නේ ඉහළම ගණයේ සම් සහ ඉතා දුර්ලභ ලී වර්ග භාවිතා කරලා. සෙන්ටනරි අකුණුපුවරුව ඇතුළත තැනින් තැන දැක ගන්න පුළුවන්. මේ මාදිලියටම ආවේනික වුණ සුවිශේෂී වර්ණ රටාවක් මෙහි පවතිනවා. මේ දුටු සැනින් සාමාන්‍ය පැන්තම් එකකට වඩා වෙනස් බව ඕනම කෙනෙකුට වැටහෙනවා. අද කෝටි ගණන් වටිනා වාහන පදින ඩඩ්ලි සිරිසේන මහතාගේ ව්‍යාපාරික ගමන මීට අවුරුදු 40කට කලින් ආරම්භ වුණේ ඉතාම දුෂ්කර තැනකින්. ඔහුට අහසින් කඩා වැටුණු සල්ලියක් තිබුණේ නැහැ. ඔහුම පවසන විදිහට ඒ කාලේ අතේ තිබුණු පොඩි මුදලයි Tamanගේ ආදරණීය බිරිඳගේ රත්තරන් බඩු ටික උගස් කරලා ගත්ත මුදලයි එකතු කරලා තමයි ඔහු Tamanගේ පළමු වාහනය මිලදී ගන්නේ. ඒක 42 ශ්‍රී 1762 දරන පැරණි ලොරියක්. අද අරලිය අධිරාජ්‍ය කොට නැගුණේ ඒ පරණ ලොරිය රෝද 4 කැරකවුණු දහඩිය සුවඳ මැදින්. එදා ඒ ලොරියෙන් පටන් ගත්ත ගමන අද මේ වගේ තැනකට ඇවිත් තියෙන්නේ උත්සාහය නිසායි. මේ වාහනය මට විතරක් නෙවෙයි මගේ රටටත් ආඩම්බරයක් කියලා තමයි ඩඩ්ලි සිරිසේන මහතා පැවසුවේ. ඉතින් අපේ රටේ ගොඩක් අය කරන්නේ කෙනෙක් දිනනකොට ඒ දිහා බලලා ඊර්ෂ්‍යා කරන එක. හැබැයි ඩඩ්ලි සිරිසේන මහතා අපිට දෙන පණිවිඩය ඊට වඩා ගොඩක් ගැඹුරුයි. ඔහු කියන්නේ ඔයාලගේ හීන පස්සේ යන්න උත්සාහය අතාරින්න එපා කියලා. Tamanගේ අරමුණ වෙනුවෙන් දිනනකම මහන්සි වුණොත් ලෝකෙටම 25ක් තියෙන වාහනයක් වුණත් Tamanගේ මිදුරට ගේන්න පුළුවන් කියන එකට ඔහු හොඳම උදාහරණයක්. ඔහු අද භුක්ති විඳින්නේ එදා විඳපු දුක් ගැහැටවල අස්වැන්න. රෝල්ස් රොයිස් කියන්නේ ලෝකයේ වාහන නිෂ්පාදන කලාවේ අග්‍රගණ්‍ය නිර්මාණය. එහි එන්ජිමේ නිශ්ශබ්දතාවය කොතරම්ද කිව්වොත් වාහනේ ඇතුළත ඉන්න කෙනෙකුට Tamanගේ ඔරලෝසුවේ ටික් ටික් හඬ පවා ඇහෙන බව ප්‍රසිද්ධයි. නමුත් සෙන්ටනරි එඩිෂන් එක ඊටත් එහා ගිය අප්ග්‍රේඩ් එකක්. මේ එන්ජින් පද්ධතිය සහ බාහිර පෙනුම නිර්මාණය කරලා තියෙන්නේ වසර 100ක අභිමානය නිරූපණය වන විදිහට. ඩඩ්ලි සිරිසේන කියන්නේ නිකම්ම නිකම් ව්‍යාපාරිකයෙක් නෙවෙයි. දහස් ගණනකට රැකියා අවස්ථා ලබා දුන් ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක් දෙන නායකයෙක්. ඔහු මේ වාහනය මිලදී ගැනීමෙන් පස්සේ තමයි කිව්වේ මේක Tamanට වගේම Tamanව මේතනට පත් කරපු පාරිභෝගිකයන්ටත් Tamanගේ උපන් ගම වුණු පොළොන්නරුවටත් මගේ රටටත් ලොකු ආඩම්බරයක් කියලා. සල්ලි තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. හැබැයි Taman ආපු දුෂ්කර මාවත අමතක නොකර Tamanගේ සාර්ථකත්වය හරහා අනිත් අයව දිරිමත් කරන මිනිස්සු ඉන්නේ හරිම අඩුවෙන්. ඩඩ්ලි සිරිසේන මහතාගේ මේ රෝල්ස් රොයිස් රථය අපිට කියන්නේ එකම එක දෙයයි. උත්සාහය තියෙනවා නම් හීනට යන්න පණ තියෙනවා නම් ඔබ අද ඉන්න තැන ඔබේ ගමනාන්තේ නෙවෙයි. තව ගොඩක් දුර යන්න ඔබට පුළුවන්. ඉතින් ඔයාලත් ඔයාලගේ හීන වෙනුවෙන් අදම වැඩ කරන්න පටන් ගන්න. දිනක ඔයාලට ජයග්‍රහණයක් ලැබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell button එකත් click කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.